මිනිස් සිරුර කියන්නේ අවුරුදු 40ක විතර වොරන්ටි එකක් තියෙන මැෂින් එකක්. ඉතින් මේ මැෂින් එක ඒ අවුරුදු 40 ඇතුළ කාලේ අපි රැකගත්තේ නැත්නම් එතනින් එහා කාලය අනිවාර්යයෙන්ම දුක් විඳින්න සිද්ධ වෙන තත්වයකට අපිව අරගෙන යනවා. ඉතින් අවුරුදු 20 30 දී අපි අපිව බලා ගන්න එක විදිහ අනුව තමයි ජීවිතයේ ඉතුරු දශක කිහිපය අපිට කොච්චර සැපදායී සුවදායී ලෙස මානසිකව සහ ශාරීරිකව ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. අපි ඉන්නේ බොහොම හැමෝම දුවන ලෝකයක. බොහොම වේගෙන් අපි හැමෝම දුවන ලෝකයක තමයි අපි මේ වෙද්දී ඉන්නේ. ඉතින් පරිණාමිකව අපි එච්චර වේගෙන් දුවන්න ලෑස්ති වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ දුවන ලෝකයේ ඇතුලේ අපිට විවිධාකාර ඇඟට ස්ට්‍රෙස් එන, මොළයට ස්ට්‍රෙස් එන අවස්ථාවල් තියෙනවා. මේ ස්ට්‍රෙස් එක නිසා අපිව බොහොම අන්හෙල්දි, එහෙම නැත්නම් අපිව බොහොම ශාරීරිකව සහ මානසිකව සෞඛ්‍යයෙන් පිරිහුණු තත්යකට බොහොම ඉක්මනින් අපේ වයසට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ අවුරුදු 20 ගණන් වලදී අපි මේ දේවල් ගැන හිතන්නේ නැහැ. 30 ගණන් වලදී මේ දේවල් ගැන හිතන්නේ නැහැ. සරලව කිව්වොත් අපි ජීවත් වෙන්නේ අමරණීය මිනිස්සු හැටියට තරුණ කාලේ. ඉතින් වයසට ගියාම තමයි අපිට හිතෙන්නේ දැන් නම් අපිට ලෙඩ හැදිලා තියෙන්නේ. මොකද කරන්න ඕනේ කියන එක අපි වයසට ගියාම තමයි කල්පනා කරන්නේ. ඉතින් හොඳම දේ මේ අපි ජීවත් වෙන තරුණ යුගයේදී අපි ඉලක්ක හඹාගෙන අපි ටාගට්ස් හඹා යන මේ යුගයේදී අපි ගැනත් පොඩ්ඩක් හැරිලා බලන්න ඕනේ. මොකද හැමදාම අපි කම්පෙයාර් කරන්නේ අපිව අපේ අනිත් කට්ටියත් එක්ක, වටයි පිටේ ඉන්න කට්ටියත් එක්ක සසඳමින් අපි රේස් එකක් දුවන එක, රැට් රේස් එකක් දුවන එක තමයි කරන්නේ. ඉතින් ඒක නතර කරලා පොඩ්ඩක් නැවතිලා අපි ගැනත් බලාගත්තේ නැත්නම් ඔය හම්බ කරපු දේවල් ටික අවුරුදු 40 දී 50 දී විඳින්න අපිට ඉතුරු වෙන එකක් නැති වෙයි. ඉතින් මේ දවස්වල අපි දන්නවා බොහොමයක් තරුණ අයට හිතා ගන්න බැරි තරම් ප්‍රබල ලෙස විවිධාකාර රෝගාබාධ වලට ගොදුරු වීම සිද්ධ වෙනවා. ඉතින් මේවෙන් ගැලවෙන හැටි ගැන ඉස්සරහට අපි වීඩියෝ සීරීස් එකක් කතා කරනවා. අපේ Youth Well ප්‍රෝග්‍රෑම් එක යටතේ. ඉතින් තරුණයන්ගේ සෞඛ්‍ය ගැන තමයි අපි මේකේ කතා කරන්නේ. කොහොමද අපි අපේ ටාගට්ස් අචීව් කරන ගමන් ඒවට යන ගමන් අපේ සෞඛ්‍ය රැක බලාගන්නේ කියන එක. මොකද අපිට සෞඛ්‍ය විතරක් බල ඉන්න බෑ. අනිවාර්යෙන් අපි මේ රේස් එක දුවන්න වෙනවා. මේ රේස් එක නොදුව ඉන්නත් බෑ. ඒ ගමන් අපේ සෞඛ්‍ය අපි රැකගන්නේ කොහොමද කියන එක. ඉතින් අපිට තියෙන විවිධ අභියෝග කීපයක් තියෙනවා මේ ඔස්සේ. එකක් තමයි අපිට එක්සෑම්ස් තියෙනවා. එක්ක අපිට රැකියාව තියෙනවා. මේ රැකියාව ඇතුලේ ටාගට්ස් තියෙනවා. එක්සෑම් පාස් වෙන්න ඕනේ වගේ ටාගට්ස් තියෙනවා. ඒක O level, A level, ඒ වගේම කැම්පස් එකේ ඩිග්‍රී එකක් ඔය ඕන දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ රැකියාවේ අපිට තියෙනවා විවිධාකාර ටාගට්ස් අචීව් කරන්න. ඉතින් මේ ක්‍රියාවලියට යනකොට අපි අල්ට්‍රා ෆෝකස් වෙයි ඒ දේවල් වලට. ඒ නිසා අපිට අපේ නිින්ද නැති වෙයි. අපිට අපේ කැම ටික නැති වෙන්න පුළුවන්. මොකද අපිට හදිස්සියේ ලබා ගන්න කැම ටිකක් වෙන්නේ නැති අපිට මේ වැඩේට උදව් වෙන්නේ. අපිට ගිහිල්ලා හෙල්දි ඩයට් එකක් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ජංක් ෆුඩ් කියලා අපි මේවට කියන්නේ. හදිස්සියේ ෂණික ආහාර ලබා ගැනීමක් අපිට සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම අපිට නිින්ද කියන එක නැති වෙලා යනවා. ඒ නිසා ස්ලීප් ඩිප්‍රිවියේෂන්, ඒ කියන්නේ නිින්ද නැතිවීම නිසා ඇතිවන වෙනත් ශාරීරික සහ මානසික ගැටලු වලට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවහම අපි ඉන්නේ ඉන්ෆර්මේෂන් ගොඩක් තියෙන ලෝකෙක. අපේ මනස පුංචි කාලේ ඉඳන් එහෙම නැත්නම් අපේ පරිණාමිකව බැලුවොත් අපි හුරු වෙලා ඉන්නේ පුංචි කාලයක් ඇතුලේ මිනිස්සු කීප දෙනෙක් දිහා විතරක් සසඳලා තමන්ගේ ලෝකය දකින්න. ඉතින් අද වෙද්දි එහෙම නැහැ. අද උදේ අපිට නැගිට්ටහම පුළුවන් කැමති මිනිස්සෙක් දිහා බලලා ඉන්ටර්නෙට් එකේ ඔන්ලයින් ගිහිල්ලා ඒ මිනිස්සු ජීවත් වෙන හැටි බලන්න. ඒ බලනකොට අපේ මොළයට එච්චර පීඩනයක්, එච්චර ස්ට්‍රෙස් එකක් දරා ගන්න අපි පුරුදු වෙලා නැහැ. ඉස්සර අපි ගාව ඔන්ලයින් ලෝකෙට කලින් අපි ජීවත් වෙන්නේ වටා පිටා මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා. එයාලා දිහා බලලා තමයි අපි ඊර්ෂ්‍යාවක් හෝ සතුටක් හෝ ඇති කරගෙන ඒ වගේ වෙන්න අපි try කරන්නේ. හැබැයි අද තත්ත්වය එහෙම නැහැ. අද වෙනස්. අපිට අද පුළුවන් ලෝකේ ඉන්න බිලියන ප්‍රතියෙක්ගේ ජීවිතය දිහා බලලා ස්ට්‍රෙස් එකක් ඇති කරගන්න. ඉතින් ඒ වගේ අපිට ස්ට්‍රෙසර්ස් ඇති වෙන ගොඩාක් දේවල් අපිට ඔන්ලයින් අවකාශය හරහා ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට අපි පරිණාමිකව අපේ මොලේ ලෑස්ති නැහැ. ඉතින් ඒ නිසා අපිට එදාට වඩා ලොකු පීඩනයක් ඇතුලේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. අපේ මොලේ ඒ ගානට දියුණු වෙලා නැහැ. එවැනි ස්ට්‍රෙස් එකක් දරා ගන්න. ඉතින් ඒ නිසා මේක හරි අමාරු වැඩක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා සමහර විට අපේ යාළුවෙක් රට යනවා. ඊට පස්සේ අපිට රට යන්න හිතෙනවා. මොකද මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක සමහර විට ඒ දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් ওই වගේ ගොඩාක් ප්‍රශ්න මැද්දේ තමයි අපි ජීවත් වෙන්නේ. එදාට වඩා සමහර විට අපේ પરම්පරා 2-3කට කලින් හිටපු අයට වඩා ලොකු ස්ට්‍රෙස් එකක් ඇතුලේ අපි ජීවත් වෙනවා. ඉතින් ওই වගේ ගොඩාක් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන අපිට අපිව අමතක වෙලා යනවා. මේ වොරන්ටි තියෙන මැෂින් එක. ඇත්තටම මේකට වොරන්ටි නැහැනේ. හැබැයි මේකේ තියෙන්නේ බොහොම බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් දාලා තමයි එන්නේ. ඉතින් මේ ශරීරයේ විවිධාකාර අවයව ෆේල් වෙන්න පටන් ගන්නවා මොලෙත් ඇතුළුව. ඉතින් ඒ ගැන අපි අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි. හැබැයි වෛද්‍යවරයෙක් ලෙස මම ඔයාලට කියන්නේ නැහැ සෞඛ්‍ය විතරක් බලා ගන්න කියන එක. අනිවාර්යෙන් ඔයාගේ ටාගට්ස් ටික ඇචීව් කළ යුතුයි. ඒක කරන ගමන් කොහොමද අපි අපිව බලාගන්නේ කියන එක, මෙන්ටලි සහ ෆිසිකලි අපිව බලාගන්නේ කොහොමද කියන එක තමයි ඉස්සරහට අපි කතා කරන්නේ. ඉතින් රැඳිලා ඉන්න විදුසර ඔන්ලයින් එක අපි ඉස්සරහට මේ ගැන වැඩි දුරටත් කතා කරමු. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.